මේ තමයි කොසබෑනුවර ഘോഷිතාරාමය. මේක තමයි අර භික්ෂුන් වහන්සේලා විනය ප්‍රශ්නයන් නිසා බේදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ඒ භික්ෂුන් වහන්සේලාගෙන් වෙන් වෙලා පාරිලී වනයේට ගිහිල්ලා එතෙකි උපස්ථාන ලැබී ඒ සිද්ධිය වෙන්න කලින් භික්ෂුන් වහන්සේලා බේදුනා කියලා කියන්නේ මෙන්න මේ කොසබෑනුවර ഘോഷිතාරාමයේදී. මෙතන තමයි ഘോഷිතාරාමේ මේ බුදුරන් වහන්සේ වැඩ හිටියා කියලා කියන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ මේ රජයේ මේ නියෝජිතය තමයි අපිට මේ පැනවිලි කිව්වේ. මෙතනින් පස්සේ කාලෙක මෙතන බුදු පිළිමයක් හදලා තිබ්බා කියලා හිතන් කියනවා. මෙතනින් ධාතුන් වහන්සේලා හම්බුණා කියලාත් කියනවා. මේ ഘോഷිතාරාමේ. ඒ වගේම මෙයා කියනවා මේ ලොකු ඒරියා එකක් මේක. අපි දැන් එනකොට මග හම්බුණා අශෝක පිළයකට හම්බුණා. දැන් ඒක ගොඩාක් ඈත තියෙන්නේ. එහෙ ඉඳලා මෙහෙ වෙනකම්ම මේ තනිකර මොකද මෙතන සිටුවරු 3 දෙනෙක් මෙතන පූජා කරා ආරණ්‍ය තුනක් ഘോഷිතාරාමයයි කුකුටාරාමයයි පාරිකම්බික වනේ ඔන්නෝම තුනක් මේ පූජා කරා. එතකොට ඉතින් මෙයා කියනවා මේ දැන් අපිට ඒක හමුනේ ටිකක් ඈතර වෙන්න. එහෙ ඉඳලා මේ ඕගොල්ලෝ ඒ කියන්නේ මේ සාමාන්‍ය ඉඩමක් ගත්තත් මේ පොඩ්ඩක් හැරුවොත් එහෙම මේ වගේ නටමුන් එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ලොකු ඒරියා එකක ඒක තුනම එකට පූජා කරලා තියෙන ලොකුම ඒරියා එකක. ඒක නිසා මේගොල්ලෝ තාම මේ දැන් අවුරුදු ගානක ඉඳලා කැණීම් කරගෙන යනවා කියලා කියනවා. ඉතින් තාම හරියට අර කියන්නේ මෙහෙම කියලා උත්තර මෙතනම මෙහෙම කියලා හරියටම කියා ගන්න විදියක් නැහැ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. කොහොමද මෙතන තමයි ඉතින් ഘോഷිතාරාමේ මේගොල්ලෝ දැනට කියන්නේ මෙතන තමයි බුදුරණන්සේ වැඩ හිටිය කුටිය කියලා. ඒතර උදේනරත්තුමාගේ මාලිගාව තවර පැත්තට වෙන්න තියෙනවා. එතකොට මේ මොකද්ද යමුනා ගඟ ඒ ඔක්කොම මේ පැත්තට වෙන්න තියෙනවා. අපි පුළුවන් වුණොත් මේ පැත්තට යනවා. මේ කොසඹෑනුවර තියෙන මේ ඒක අශෝක කුරුණක්. ඉතුරු තව අශෝක කුරුණක් තිබෙනවා. ඒක මේ කඩලා අරන් ගිහලා කියනවා. මේකත් මේ ඇත්තටම කඩලා භාගයයි තියෙන්නේ. මෙතන මේගොල්ලෝ හරියටම මේ කියන්නේ මේක කෝකද කියලා. මොකද මෙතන මං කියවන ඉස්සල්ලා පාරිකම්බ වනේ කොසඹෑනුවර ഘോഷිතාරාමයේ කුකුටාරාමයේ කියලා තැන් තුනක් තිබ්බනේ. තැන් තුනේ මේගොල්ලෝ මෙතන හරියටම කෝකද කියලා කියන්නේ නැහැ. මොකද එතන සිටුවරු 3 දෙනෙක් එකතු වෙලා පූජා කරපු නිසාත් අනික උදේ නිරතුමා හිටිය නිසාත් මේ මෙතන විශාල භූමි නිර්මාණයක් මේ විහාර ස්ථාන තමයි තිබිලා තියෙන්නේ. ඒතර ඉස්සලා ഘോഷිතාරාමයේ තිබ්බේ අන්නර පැත්තට වෙන්න. ඊට උදේ නිරතුමාගේ මාලිගාවත් මේ ටිකක් එහා පැත්තට වෙන්න. ඒ වගේම අර ගඟත් එහා පැත්තෙන් තමයි ගලන්නේ. මෙතන තමයි මේ උදේනරත්තුමාගේ මාලිගාව තිබ්බ තැන. මෙහෙදි තමයි අර සාමා දේවියව ගිනි තියලා මැරුවේ. අර තියෙන රතනත් මේ රජමාලිගාව ගහම ගොඩක් ලොකුයි මේක. අර එහා පැත්තේ තියෙන අර අතන තමයි අර යමුනා ගඟ තිබ්බ තැන. අර තියෙන යමුනා ගඟ. මෙහෙදි තමයි අර සාමා දේවියව මාගන්දියා සාමා දේවිය ඇතුළු 500ක් පිරිසව ගිනි තියලා මැරුවේ. බුදුරණන් වහන්සේ සරණ ගියාට කේන්තියෙන් මෙහෙ තමයි සිදුවීමක් උනේ. දැන් තමයි මේ උදේනරත්තුමාගේ මාලිගාව තිබ්බ තවත් කොටස. තමයි යමුනා ගඟ. අත් තමයි මාලිගාවම තමයි යමුනා ගඟ තියෙන්නේ. දැන් තමයි මේ පාරිලී වනාන්තරය කියලා කියන්නේ. බුදුරණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගේ වෙන් වෙලා හුදකලා වැඩ ඉන්න ඇවිල්ලා ඇතෙක්ගේ උපස්ථානය කරා කියලා කියන්නේ. මෙන්න මේ වනාන්තරය තමයි. මේක ටිකක් නගින්න ඕනේ. ඒ නැග්ගත් අපි නම් මේ වැඩක් නැහැ. එතන මොකද්ද මේ වීඩියෝ කරලා එහෙම පෙන්වන්න දෙයක් නැහැ. මොකද වනාන්තරයක් නේ තියෙන්නේ. වනාන්තරයක් නේ තියෙන්නේ. ඉතින් මේ මොකද ඇතෙක් උපස්ථාන කරනකොට කිසි දෙයක් ඇදුවේ නැහැනේ. ඒක නිසා ඉතින් බුදුරණන් සිටියේ වනාන්තරේ තමයි ඉතින්. අර තියෙන අර කන්ද තමයි පාරිලී වනය කියලා කියන්නේ.